හෙලෝ ඉතින් කොහොමද ඔයාලට බුක් ෆෙයා එක තාම ඉවර නැති නිසා තව දවස් ගානක් තියෙන නිසා මං හිතුවා බුක් ෆෙයා එකෙන් මං ගත්ත පොත් මොනවාද ඒව ගත්ත ස්ටෝල්ස් මොනවාද ඒ වගේ මේ ප්‍රයිසස් කොහොමද ඒවට තියෙන ඩිස්කවුන්ට්ස් මොනවාද කියලා වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න මට හිතුණා බුක් ෆෙයා යන්න හිතාගෙන ඉන්න ඔයාලා හැමෝටම මේක උදව්වක් වෙයි කියලා ඒ වගේම මම බිල්ස් ටිකත් මෙතන තියාගෙන ඉන්නවා ඒ දේවල් වලින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මම පොතේ ප්‍රයිස් එකයි ඩිස්කවුන්ට් එකයි ඊට පස්සේ මට ගිය වියදමයි ඔක්කොම මේ වීඩියෝ එකෙන් අරගෙන එනවා. හරි ඉතින් මම දැන් මේ පොත් ටික ඔක්කොම එළියට අරගෙන වෙන වෙනම තිබ්බා එක එක ස්ටෝල්ස් වලින් ගත්ත පොත් වෙන වෙනම බිල්ස් එක්කම. ඉතින් මම එකින් එක ඔයාලට මම ගත්තේ කොතනින්ද ඒ පොතේ ප්‍රයිස් එක කීයද ඩිස්කවුන්ට් එක කීයද කියලා වෙනම ඔයාලට කියන්න. චිත්‍රාල් පොත මම ගත්තේ සමයවර්ධනයකින් සමයවර්ධන ස්ටෝල් එකකින් තමයි ගත්තේ. ඒකේ ප්‍රයිස් එක 1200යි 20% off හම්බුනාට පස්සේ රුපියල් 240ක් අඩු වෙලා 960කට තමයි මම මේ පොත ගත්තේ. ඊට පස්සේ දැන් මේ දවස්වල හැමෝම කතා වෙන මොහන් රාජ් මඩවලගේ ටොක්සික් පොතයි ලොවීනා නෝබොඩි ශාන්ති දිසානායකගේ නෝබොඩි මේ පොත් තුනම මම ගත්තේ බිසෝ ස්ටෝල් එකෙන් බිසෝ ප්‍රකාශන ස්ටෝල් එකෙන් ඒවේ මම එකින් එක ප්‍රයිසස් කියන්නම් ඔයාලට ටොක්සික් පොත වුණා 1650ක් ඊට පස්සේ ලොවීනා පොත වුණා එකත් 1650ක් නෝබොඩි පොත 1250යි එතකොට මේ පොත් තුනටම ඩිස්කවුන්ට් තිබුණා 20%. එතකොට මොහන් රාජ් මඩවලගේ පොත් දෙකට 1320 ගාණ වැටලා තියෙනවා. නෝබොඩි එකට රුපියල් 1000යි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට එතන බිල් එක මේ විදිහට තමයි තියෙන්නේ. හැම පොතකටම 20% off හම්බුණා මට. ඊට පස්සේ අපි බලමු මියුසස් එකෙන් ගත්ත පොත්. මියුසස් එකෙන් මම ගත්තේ මංජුල සේනාරත්නගේ බියුරෝ එකයි දෙවෙනි ගැහණියයි. මොකද මම ගිය පාර බුක් ෆෙයා එකෙන් ගත්තා 12 පොතයි දිස්පරිය පොතයි. ඒ නිසා දැන් මට බියුරෝ මගේ ළඟ නැති නිසා තමයි මම ඒක ගත්තේ. ඒක වුණා 1850ක්. ඊට පස්සේ දෙවෙනි ගැහණියත් 1600යි. ඒවට 20% off හම්බුණා. එතකොට බියුරෝ එකට 1480යි. දෙවෙනි ගැහණිය 1280යි තමයි උනේ. ඊට පස්සේ අපි බලමු සරසවි එකෙන් ගත්ත පොත් ටික. සරසවි එකෙන් තමයි මම ඇත්තටම වැඩිපුරම පොත් ගත්තේ. මොකද මට හිතෙනවා සරසවි පබ්ලිෂර්ස් ලගේ පොත් ගණන් අඩුයි කියලා ටිකක්. මේ තියෙන්නේ මම සරසවි එකෙන් ගත්ත පොත් ටික. ඔක්කොම මම ආසම ඔතස්ලාගේ පොත් ටිකක් තමයි ගත්තේ. සුනේත්‍රා රාජකරුණානායක මිස් එදා හිටියා. මම ඒ නිසා මගේ පොතටත් සයින් එකක් ගත්තා. අපි බලමු සරසවි එකේ පොත්වල ගණන්. එතකොට මේ තියෙන්නේ මේ පාර ස්වර්ණ පුස්තක සම්මාන ගත්ත පොත. චන්ද්‍රරත්න බණ්ඩාරගේ පියාසර සමය මම තාම කියුවේ නැහැ. 1250 වලට පේනවත් මේ පොතත් ලොකුයි. එහෙම වෙලත් පබ්ලිෂර්ස්ලාගේ සරසවි ප්‍රකාශකයන්ම කළා තියෙන නිසා 1250යි වෙන්නේ. දැන් මේ වගේ පොත් එක ගත්තාම ප්‍රයිස් එක අඩුයි කියලා මට හිතෙනවා. එතකොට අපි බලමු එකට ප්‍රයිස් එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. පියාසර සමය 1250යි ඒකත් 20% off තියෙනවා. මේකේ එකින් එක ප්‍රයිසස් දාලා නැද්ද? මට පේන්නේ එකින් එක ප්‍රයිසස් දාලා නැහැ. ඒ නිසා මම ටෝටල් ප්‍රයිස් එක කියන්නම්. මේ ඔක්කොම මේ පොත් පහටම මට 20% off හම්බුණා. අනේ 6ක් තියෙනවා.
සරසවියකින් ගත්ත මේ පොත් 6ටම මට 20% off හම්බුණා. එතකොට මේ පොත වෙලා තියෙන්නේ 1250යි. ඊට පස්සේ ස්වර්ණ පුස්තකයේ අවසන් වටේට නිර්දේශිත වෙච්ච පොත් ටිකක් මම තව ගත්තා. වාපි ඒක 800යි. ඊට පස්සේ මේකත් එහෙමයි අවසන් වටේට නිර්දේශිත එකක්. මේක 1000යි. අබාසාති මනෝහරි ජයලත්ගේ පොත්වලට මම ඇත්තටම හරිම ආසයි. ගිරිජා හැම ආසාවෙන් කියව පොත්. ඉතින් මේ පොතත් ආස නිසා ගත්තේ 1000යි. ඊට පස්සේ සුනිත්‍රා රාජකරුණානායකගේ පරිකර්ම ඒක 950යි. ප්‍රාණ 2250යි. පස්සේ ශාන්ති දිසානායකගේ කන්‍යා 675යි. මම සාමාන්‍යයෙන් ශාන්ති දිසානායකගේ පොත්වලටත් ආසයි. මොකද ටිකක් ගමේ කතා එහෙම තියෙන්නේ. පොඩ මනස රිලැක්ස් වෙන්න හොඳයි කියලා හිතනවා. ඒ නිසා මම මේ පොත්වලටත් ආසයි. 675යි එක. ඉතින් මේ ඔක්කොටම මට හම්බුණා 20% off. එතකොට මේ පොත්වල ටෝටල් ගාණ වෙන්නේ 5925යි. ඊට පස්සේ 20% off ඩිස්කවුන්ට් එක තියෙනවා 1185. එතකොට මට මේ පොත් 6ටම ගිහිල්ලා තියෙන්නේ 4740යි. මට ඇත්තටම හිතෙනවා සරසවියගේ පොත්වල ගණන් අඩුයි කියලා අනිත් ඒවාට වඩා. ඊට පස්සේ අපි වැදගත්ම දේ ඊළඟට බලමු. බාගෙන් ස්ටෝල්ස් වලින් මම ගත්තේ මොනවද කියලා. ඇත්තටම ඉංග්‍රීසි පොත් ගොඩාක් තිබුණා බාගෙන් එකේ. මම ගිය පාර ගෙනාපු ඉංග්‍රීසි පොත් ටිකකුත් තියෙන නිසා මම මේ පාරේ ඉංග්‍රීසි පොත් මොකුත් ගත්තේ නැහැ. මම ඇත්තටම පොත් ටිකක් අඩුවෙන් ගත්තේ මේ ගිය පාර ගෙනාපුවා තියෙන නිසා. බාගෙන් එකෙන් මම ගත්තා පොත් 4ක්. මේ තියෙන්නේ පොත් 4. මම දන්නේ ඇත්තටම කොහොමද කියලා මේ පොත්. මොකද මම මේ ඕතර්ස්ලාගේ පොතුත් කලින් කියවලා නෑ මට මතක විදිහට. ඒත් මට නිකන් පොඩ්ඩක් පිටුවක් දෙකක් බලද්දි හොඳ ඇති කියලා හිතුණා. අනික ගොඩාක් ලොකු ඔෆර් එකක් තිබුණා 50% off මේ පොත්වලට. 50% නෑ 40% off තක තිබුණේ. එන්න බලන්න. ඔව් සිංහල පොත්වලට තිබුණේ 40 හරි 50 හරි මට ඇත්තටම හරියට මතක නෑ ඒක. මේ සිංහල පොත්වලට ඇත්තටම තිබුණේ 40 off එකක්. ඉංග්‍රීසි පොත්වල තමයි 50% off එකක් තිබුණේ බාගෙන් ස්ටෝල් එකේ. ඉතින් මම ගත්තේ මෙන්න මේ පොත් ටික. අපි ප්‍රයිසස් එක බලමු. මේක භෂ්ම අවශේෂ. ප්‍රයිස් එක රුපියල් 560යි. ඒක 224ක ඩිස්කවුන්ට් එකක් එක්ක 336ක් තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම දැක්ක පොත් එක. මේක 550යි. සම්පර්ක 550යි. ඒකට ඔෆර් එක ඇවිල්ලා 220ක් අඩු වෙලා 330ක් තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ පොත් දෙකට ප්‍රයිසස් එකට තමයි බිල් කරලා තිබුණේ. කීතු මේ පොත 990යි. ඊට පස්සේ මේ පොතේ මේ ටි කවරවත් ජලවලා නැහැ. දූවිලි චුට්ටක්වත් වැදිලා නැහැ නේ. අලුත්ම විදිහට තියෙනවා. මේ පොත දුම්රියෙන් පැමිණි අනාථ කෙල්ල. ඕෆන් ට්‍රේන් පරිවර්තනයක්. ඒක 990යි. මේ පොත් දෙකම එකක් විදිහට තමයි බිල් එක වැටලා තිබුණේ. දෙකම 990යි. එතකොට 1980න් 396ක් අඩු වෙලා 1188යි වෙලා තියෙනවා. ඉතින් මම මේ පොත් 4ම අරන් තියෙන්නේ රුපියල් 1854කට. ඉතින් මේවා තමයි මේ පාර බුක් ෆෙයාර් එකෙන් මම ගත්ත පොත්. ඇත්තටම මට ලොකු වියදමක් කියන මම ගිය පාර නම් 50000ක විතර ගත්තා. මේ පාර මම පොත් අඩුවෙන් ගත්තා. මොකද මගේ ළඟ කියවපු නැති පොත් තියෙන නිසා. ඉතින් මම ඔයාලට ගණන් එක්කම කිව්වා. මම හිතන්නේ මට මේ පාර ගිහින් තියෙන්නේ 14ක් වගේ ගාණක් තමයි. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ බුක් ෆෙයාර් යන්න පොත් කියවන අය හැමෝම ගිහිල්ලා පොත් ගන්න. 20% off 40% off 50% off තියෙනවා. ඉතින් ගිහිල්ලා එක පොතක් හරි අරන් එන්න, ඇවිල්ලා කියවන්න. තව දවස් 4ක් විතර තියෙනවා. ඔක්තෝබර් 6 වෙනිදා වෙනකන් ඔයාලට බුක් ෆෙයාර් එකට යන්න පුළුවන්. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පොත් ගැන කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් රිප්ලයි කරනවා. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bye.